පොලිසියේ නිවේදනයට විමල්ගෙන් සැර උත්තරයක්. තමා තංගල්ල පොලිසියට ලබා දුන් ප්‍රකාශය පිළිබඳ පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද නිවේදනය සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොවන බවත් ආණ්ඩුවක මඩ බලකායකට ගැළපෙන කටයුත්තක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. සමාජයේ කතිකාවතකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබා දුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට අවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලිසිය තමන්ගේ ස්වාධීනත්වයද ප්‍රශ්නයකට ලක් කරගෙන ඇතැයිද විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඔහු සඳහන් කර නිවේදනයේ මා විසින් තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාලය වෙත ලබා දුන් ප්‍රකාශය විකෘති කොට මාධ්‍යවලට ලබා දීම සම්බන්ධවයි. පසුගියදා අත්අඩංගුවටගත් බෙලියත්තේ සනා නොහොත් පුවක් දණ්ඩේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස සිදු කරනු ලැබූ දැනුම් දීමට අනුව ඔක්තෝබර් මාස 9 වනදා මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමගින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි. මා විසින් අදාළ කාර්යාලයට ලබා දුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණ පොලිසිය විසින් අද දින මාධ්‍යට නිකුත් කොට ඇත. පැය 3කට ආසන්න කාලයක් මා විසින් ලබා දුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබා දී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහ කරන්නේ පුවක් දණ්ඩේ සනා සහ ඔහුගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටද යන්නයි සැකයක් ඇති වී තිබේ. සමාජයේ කතිකාවතකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබා දුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට අවශ්‍ය පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලිසිය තමන්ගේ ස්වාධීනභාවයද ප්‍රශ්නයකට ලක් කරගෙන ඇති බව වැඩිදුරටත් පවසා ඇත. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.